ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදමත් දවසක්. අපි බලන්නේ දේව පුත්‍රයන් කියන මාතෘකාව. ඉතින් ඔබ දැනගන්න ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔබ ඊයේ දවසේදී දැනගත්තා ඔබ පුත්‍රයෙක්. ඒ වගේම ඔබ විශාල උරුමයක් ලබන්නා වූ කෙනෙක් කියලා. ඉතින් ඔබ දැනගන්න ඔබ පුත්‍රයෙක් ලෙස ඔබට මඟ පෙන්වන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. ඒ නිසා මේ පොළවේ ඔබට ජීවිතයටත් දේව භක්තියටත් අදාළ හැම දෙයක්ම ඔබේ දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා. ඒ ඔබ භුක්ති විඳින්නට ඒ උරුමය ඔබ ලබා තිබෙනවා. අද දවසේ අපි බලමු රෝම 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වචනය. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. ඔබ දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක්. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෙක්. ඒ නිසා ඔබ දැනගන්න ක්‍රිස්තුස් වහන්සේට අයිති හැම දෙයක්ම ඔබටත් අයිති. මේ පොළවේ දෙවියන් වහන්සේට අයිති හැම ආශිර්වාදයක්ම හැම උරුමයක්ම දැන් ඔබටත් අයිති. ඒ හැම දෙයක්ම භුක්ති විඳීමේ හැකියාව ඔබට ඔබගේ පියාණන් වහන්සේ දී තිබෙනවා. මොකද ඒ ඔබ පුත්‍රයෙක් නිසා. ඒ ඔබ උරුමකාරයෙක් නිසා. God bless you.